දැන් තමයි මම ඇහැරියේ උදේ 7ත් පහු වෙලා තියෙන වෙලාව. ඉතින් මං ඉන්න තැන නම කිව්වොත් මේක නමාදි නෙස්ට්. මම booking.com එකෙන් තමයි බුක් කරේ. රේට්ස් වගේ දේවල් මෙන්න මේ යටින් දාන්නම්. මේක තියෙන නෝරලි ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 2.5ක් විතර දුරකින් පොඩි කන්දක් උඩට වෙන්න. මෙතන view එක මාරම ලස්සනයි. මං තව ටිකකින් ඔයාලට එළියට ගිහිල්ලා පෙන්නන්නම්. මෙතන තියෙනවා පොඩි නෙමෙයි මේක ලොකු වින්ඩෝස් දෙකක් ග්ලාස් වලින් තමයි හදලා තියෙන්නේ. මෙතන තියෙනවා පොඩි ටේබල් එකක් එක්ක මිරර් එකක්. මේ තියෙන මගේ ලැප් එක මම ඊයේ vlog එකේ ටිකක් දුර එඩිට් කරා. ට්‍රිපල් බෙඩ්රූම් එකක්. මෙතන ඩබල් බෙඩ් එකක් තියෙනවා. මෙතන සිංගල් බෙඩ් එකක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මේ ගොඩක් ඝනකම වැඩි විදිහේ බෙඩ්ෂීට් තමයි තියෙන්නේ. ඒකට හේතුව මේ ගොඩක් සීතලයි. ඉතින් මේ සීතල රැයට ගොඩක් වැඩි වෙනවා. ඒ හින්දා ඝනකම වැඩි පොරවන රෙදි තමයි දාලා තියෙන්නේ. මෙතන ක්ලෝත්ස් රැක් එක තියෙනවා. මගේ බෑග් එක, ඩස්ට්බින් එකක් තියෙනවා. ඇටච් බාත්රූම් එකක් තියෙනවා මෙතන. එළියට ගිහලා බලමු එළිය view එක කොහමද කියලා. wow පට්ට ලස්සනයි. මේ කඳු අතර සමහර තැන්වල මේදුම ගිහින් තියෙනවා. මේ පැත්තෙන් තමයි ඉර පායගෙන එන්නේ. ඒ කියන්නේ මේ පැත්ත තමයි නැගෙනහිර. මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තිබ්බේ. උඩත් රූම්ස් තියෙනවා, පහලත් තියෙනවා. මේ වටේටම තියෙන ගෙස්ට් හවුසස් තමයි. වෙලාව 7:00ට කිට්ටුයි. මම බ්ලොග් එක පටන් ගත්තේ 7:10ට විතර. ඉරේලිය වැටුනම තමයි මේ සීතල පොඩ්ඩක් නැති වෙන්න ඉරේලියක් ඇඟට වදින්නේ. එතකොට මාරම සනීපයි. ලස්සනත් එක්ක අමුතුම වයිබ් එකක් තියෙනවා. මේ පහළ පේන්නේ නෝරලිය ටවුන් එක. මම පයින් ආවේ නෝරලිය ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 2.3ක් කියලා පෙන්වන්නේ මැප් එකේ. මම එච්චර දුරක් පයින් ආවා. මේ මොකද පයින් ආවට එපා වෙන්නේ නැහැ. පාර දෙපැත්තේ ලස්සනයි, ගොඩක් දේවල් බලන්න තියෙනවා. විශේෂ දේවල් නෙමෙයි, සාමාන්‍ය ලස්සන දේවල් තියෙනවා. ඉතින් මේ වගේ view එකක් තමයි මට මගේ රූම් එකෙන් එළියට ආවම බැල්කනි ඉඳන් පේන්නේ. ග්‍රෙගරි ලේක් එක තියෙන්නේ මේ පැත්තේ. මේ පැත්තට යන්න නුවර පැත්තට තමයි අපි යන්නේ. ඉතින් ආයෙත් බලන්න දැන් ඉර පායගෙන එනවා. කුරුල්ල ගොඩක් එහාට මෙහාට පියාඹනවා. පේනවා ඇති. ඒ වගේම රිලව් ඉන්නවා. කාමර ඇතුලේ දාලා තිබ්බා be aware from monkeys කියලා. මේ පහළ නම් තියෙන ගෙවල් මට හිතන විදිහට. මේ කන්ද තමයි මාර ලස්සනයි. මේ දුම ඇවිල්ලා දැන් මේ බලාකුළු අයින් වෙනකොට ඉරේලිය වැටෙනවා. මේ තියෙන පාර, මේ පාරෙන් තමයි පහළට යන්න ඕනේ. ඉතින් මගේ තව ආසාවක් තියෙනවා ඩිට්ලිං ලයින් කොටේජස් වලට යන්න. මම ඊළඟට යන්නේ කොහෙද කියන එක ගැන තාම ප්ලෑන් කරලා නැහැ. පොඩි සර්ච් එකක් දාලා බලන්න ඕනේ තාම මොනවා හරි බලන්න පුළුවන්ද කියලා. මම පහලට යන ගමන් ඉන්නේ ෂෝට් කට් එකක් පෙන්නවා. ඊයේ ගොඩක් වටේකින් ආවේ.
මම හිතනවා මේ තියෙන ෂෝට් කට් එක. සවුට් කොටේජ් එක ගාවින් පහළට යන්න කිව්වා. පහළට යන්න කිව්ව ෂෝට් කට් එක දිගේ යන ගමන් ඉන්නේ. මේ පැත්තේ මොනවාරි හදලා තියෙනවා. ගෙවල් මැදින් තමයි යන්නේ. එතනින් බ්‍රෙක්ෆාස්ට් එක හම්බ වුණේ නැහනේ. චාර්ජ් එකත් එක්කම. ඉතින් දැන් පහළට ගිහිල්ලා එතන ඕන පොඩි තැන් ටිකක් කිව්වා උදේට කන්න හොඳ තැන් ටිකක්. පාර දෙපැත්තම පට්ට ලස්සනයි. මම දැන් යන ගමන් ඉන්නේ ටවුන් එකට. ෂෝට් කට් එකෙන් පොඩි පාරකට දැම්මා. වෙනම විදිහේ වයිබ් එකක් තියෙනවා මේ පැත්තේ. අපි දැන් එළියට ආවේ සෙන්ට්‍රල් මාකට් එක නුවරඑළිය. මම දැන් ඉන්න ග්‍රෙගරි ලේක් එකට කිට්ටු කරලා දැන් අතවලට පේන්නේ ග්‍රෙගරි ලේක් එක. අපි දැන් ඉන්න ග්‍රෙගරි ලේක් එක ගාව. ඔයාලට බලන්න ඕන නම් මම ගුඩින් කාඩ් එකක් දාන්නම් මගේ කලින් vlog එක දෙවෙනි vlog එක මම හිතන්නේ. ඔව් දෙක. ඒක බලන්න එදා පොඩ්ඩක් වහින දවසක් මම ඇතුළට ගිහපු දේවල් ටික ඔයාලට ඒ vlog එකෙන් බලන්න. ඔයාලට මේ පේන පාර බදුල්ල. මේ පැත්තට යන්නේ කැන්ඩි පැත්තට. මේ පැත්තට යන්නේ බදුල්ල වැලිමාඩ බණ්ඩාරවෙල. හරි මම අපහු කැන්ඩි වලට යන්න බස් එකකට නැගලා ඉන්නේ. මෙතනින් vlog එක ඉවර වෙනවා. thank you vlog එක බලුවට. මම හිතනවා ඔයාලා මේක enjoy කරා නැති කියලා. ඉතින් ආයෙමත් vlog එකකින් අපි හම්බ වෙනකම් see you bye.